get ready with me in Sinhala. මට මතක් වුණේ ඒක. ඒ වීඩියෝ එක මම අද යන්නේ මගේ ශ්‍රී ලංකන් යාළුවෙක් බලන්න. ඉතින් චුට්ටක් මගේ හොස්ටල් එකේ ඉඳලා කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ. ඉතින් මෙහෙ මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මෙහෙ මැයි මාසේ පළවෙනි සතියේ නිවාඩු ලේබර් ඩේ එකට. ඉතින් මම ඒ නිසා යන්න තීරණය කළා. ඉතින් මම ඩිනර් එකට තමයි යන්නේ. මෙහි සාමාන්‍යයෙන් ඩිනර් එක කියන්නේ හවස 4යි 6යි අතර ඩිනර් එක ගන්නවා. ඔන්න බලන්නකෝ මේ වීඩියෝ එකේ මැද හරියේදී ගෑන් ළමයිගේ විදිය කියන්නේ මෙච්චර කොණ්ඩේ පීරලා කොච්චර ඇඳුම් හොඳට ඇඳත් ආයෙත් අන්තිම මොහොතේ ඉතින් මාරු කරගන්න ඕනේ. ඒක තමයි ඉතින් ගෑන් ළමයි හැමෝගෙම විදිය. ඉතින් මමත් මෙච්චර කාලයක් අරගෙන මේ ලෑස්තුනාට ආයෙත් ඔය ඔක්කොම මාරු කරනවා. ඉතින් නිවාඩු කාලේ එක්සෑම් තිබුණ හින්දා ටිකක් මහන්සි වෙන හින්දා මේ වෙලාවේ මම හිතුවා එළියට යන්න. මේ ලිප් බාම් එක මෙහි ලිප් බාම් යූස් කරන්න නැතුව ඉන්න බෑ. මොකද සීතල වුණාමත් අපේ ලිප්ස් පැලෙනවා. එහෙම නැතුණ කියන්නේ රස්නේ වැඩි වුණාමත් එහෙම වෙනවා. ඉතින් මේ මං වීඩියෝ එක ස්පීඩ් කරලා හින්දා මේ මෙච්චර හයියෙන් ගන්න නැහැ ක්‍රීම්. දැන් මම එළියට යන හින්දා ක්‍රීම් ටිකක් ගාගත්තේ. නැත්තම් ඒක තුල ඉතිනම් මං එහෙම වැඩි ගෑවෙන්නේ නැහැ. ඊට පස්සේ මේ හෙයා බෑන්ඩ් එක මම මෙහෙන් ඕඩර් කරපු එකක්. ඒක හරිම ලස්සනයි. මේක අර මේ ගොතලා දාන්නත් පුළුවන් කොණ්ඩේ මේ තියෙන කෑලි දෙක අරගෙන මම ඕන ෆොටෝ එකක් දාන්නම්. හරි ලස්සනයි. මෙහි තියෙන මේ පර්ෆියුම් නිකන් බාම් එකක් විදියට තමයි තියෙන්නේ. හැබැයි ගොඩක් කළා ඒ සුවඳ තියෙනවා. ඉතින් ඒකත් මට ඒ යාළුවා තමයි දුන්නේ. මම ඒකත් ගාගත්ත එක හරිම සුවඳයි. මේගොල්ලන් ගොඩක් අර ස්වාභාවික දේවල් තමයි ඒව හදන්න පාවිච්චි කරන්නේ. ඉතින් දැන් වෙනද වගේ මේ අපි වෙනද කවුරු හරි බලන්න යනකොට මේ වගේ දේවල් අරයි යන්නේ නැහනේ. ඒ වුණාට ලංකාවේ කෙනෙක් බලන්න යද්දී ලංකාවේට වටින්නේ මේ වගේ දේවල්. ඉතින් මං ගාව තිබුණා මම ලංකාවෙන් ගෙනාපු ඒවා ඉතුරු වෙලා. ඉතින් ඒව තමයි වටින්නේ ගොඩක්. එක මොකද අපිට මේවා මෙහෙන් ගන්න තැනක් නැහනේ. ඉතින් මං ගාව තිබුණ වැඩිපුර ඒවා යාට ගෙනියන්න දාගත්තා. ඊට පස්සේ මම තව ෆ්ලවර් බොකේ එකක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මෙහි එහෙම යද්දී මේ දේවල් අරගෙන යන්න ඕනේ. එහෙම රූල් එකක් නැහැ. ඒ වුණාට මෙහි කොහොමත් එහෙම හරියට දැන් හිතන්නකෝ මම මේ රටට අලුතෙන් ආපු කෙනෙක් කියලා. එතකොට මාව පිළිගන්න ඩිනර් එකක් ඕනේ. එයා වෙන තැනකට යනකොට එහෙම ඩිනර් එකක් ඇරේන්ජ් කරනවා. එතකොට අන්න ඒ වගේ තැනට එයාට මම එයා මාව වෙල්කම් කරනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් මෙහි තියෙනවා. මම ඔයගලන්ට කියවනේ ඔන්න බලන්න මේ හෙයා ස්ටයිල් එක මම වෙනස් කරලා තියෙන්නේ දැන්. ඊට පස්සේ ඔන්න මම මල් ගන්න යනවා. මේක බොඩි ස්ට්‍රීට් එකක් අපේ හොස්ටල් එක ළඟ තියෙන. මේ දවස්වල මල් ගොඩක් තියෙනවා. ගොඩක් කියන්නේ මේ දවස්වල ගෙනල්ලා නැත්තේ මේගොල්ලන්ගේ හොලිඩේ හින්දා. නැත්තම් මල් තියෙනවා. මොකද මේක ස්ප්‍රින්නේ මල් තියෙනවා ඇති වෙන්න. මම මල් බොකේ එකක් ගත්තා. නමුත් මට එකක් ෆ්‍රී හම්බුණා. එහෙම තමයි සාමාන්‍යයෙන් අපිට ෆ්ලවර් බොකේ එකක් ගත්තම සමහර වෙලාවට ඔය දැන් වින්ටර් කාලෙට එහෙම මල් ගොඩක් නැති නිසා හම්බෙන්නේ නැතුව අනිත් දවස් වලට නම් එහෙම හම්බෙනවා. ඊට පස්සේ මම ටැක්සි එක දැම්මා. ටැක්සි එක දාලා මම ටැක්සි එක එනකන් ඉන්නේ යන්න. මේක ඔරේන්ජ් කලර් රෝස් වගේක් හරිම ලස්සනයි. මේක ටිකක් පින්ක් වයිට් මික්ස් වෙච්ච එකක්. මේ කැම්පස් එක ඇතුලේ. ඉතින් මේ ටැක්සි එක ආව දැන් මම ටැක්සි එක නැගලා යනවා. කිලෝමීටර් 10ක් තියෙනවා. ඉතින් ඒ වුණාට සමහර වෙලාවට පරක්කු වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කලින් යන්නත් පුළුවන්. අද ඉතින් නිවාඩු දවසින්ද හරිම ගොඩක් ළමයි අඩුයි. මොකද ළමයි ගෙවල් වල ගිහිල්ලා මේ නැත්තම් ගොඩක් වෙලාවට ළමයි ඉන්නවනේ හරිම පාළුයි වගේ කැම්පස් එකම. ඉතින් මේ තමයි ඔඩිටෝරියම් එක අර පේන්නේ ඇති.
මේක ඇතුළ හරි ලස්සනයි. ඉන්නේ මේ විදිහට තමයි ඉතින් මම යන්නේ. එළිය වැටිලා තිබුණ හින්දා හරි ලස්සනට පෙවුණා. නමුත් එද්දි නම් කලවර වැටිලා මම වීඩියෝස් මුකුත් ගත්තේ නෑ එද්දි නම්. මම මේ එළිය බල යන්නේ මේ හරිය ඔක්කොම තියෙන අපාර්ට්මන්ට්. ඉතින් මම දැන් අපාර්ට්මන්ට් එකට ආවා මගේ යාළුවා හම්බෙන්න. ඉතින් එයා අලුතෙන් මේ විදිහට මේ චයිනීස් අයගේ මේ විදිහට ටේබල් එකේ තියනවා. එතකොට මේ කෑම නිවෙන්නේ නැහැ. එතකොට කෑම රත් වෙලාම තියෙනවා. මේ විදිහට ඒක හීට් එක ඔන් කරලා තියන්න තියෙන ටේබල් එක උඩින්. එතකොට කෑම මුකුත් සීතල වෙන්නේ නැහැ. හීට් එක රැඳෙනවා. ඉතින් මේ අපාර්ට්මන්ට් එකේ ඉඳලා එළිය පේන විදිය. දැන් මං අපාර්ට්මන්ට් එකේ ඉඳලා යාළුවා හම්බෙලා මම දැන් ආයි හොස්ටල් එකට යන්න තමයි යන්නේ. අපාර්ට්මන්ට් එක ඇතුළෙත් මේ විදිහට ලස්සන ගාඩන් එකක් වගේ හදලා තිබුණා. ඒ වටේ තව අපාර්ට්මන්ට් තමයි තිබුණේ. හරිම නිස්කලයි එතන. ඊට පස්සේ මං ඇවිල්ලා ගියා මගේ කුරිය කලික් කරන්න වෙනද වගේම. එතකොට අද නම් කියන්නේ මං ගොඩක්ම ගියේ එකතු කරලා තමයි යන්නේ. අද නම් මට සීනි ඉවර වෙලා තිබුණා. මම සීනි ඕඩර් කරලා තිබුණා. ඒක ගන්න ඕන හින්දා මම ගියේ. තව අද විශේෂයෙන්ම මං ඕඩර් කරා මගේ මේ කොස්මෙටික්ස් අයිටම්ස් ටිකක් ආසාවට මං ඕඩර් කළා. මම මේව try කරලාම නෑ මෙහි. nail polish මම මෙහෙන් ඕඩර් කරා කොහොමද කියලා බලන්න. ලස්සන කලර්ස් තිබුණා. මේ green color එකක් තිබුණා. ඒක මාර ලස්සනයි. ඒක නිසා තමයි මම ඒ ටිකම ඕඩර් කරන්න උනා. එච්චර ගාණක් වෙන්නේ නැහැ මෙහි. ඊළඟට මේ මයිලෝ වගේක් ඕඩර් කරා. වැක්ස් වගේක් ඕඩර් කරා. ඊළඟට ජුවලරිස් වගේක් ඕඩර් කළා මම. ඊළඟට මේ සීරම් වගේක් ඕඩර් කරා. මට මතකත් නැහැ. හෙයා සීරම්ද එහෙම කියලා කොහොම ගොඩක් මේවල චයිනීස් වල ඉන්නේ. දාලා තින්නේ ආයෙත් බලන්න ඕනේ ඇඩ් එකේ කොනවාද තියෙන්නේ කියලා. නිසා මම බොක්ස් එකත් එක්කම තියප්පා. ඊළඟට තව සීරම් එකක් ඇවි තිබුණා. ඒ නිසා මම මේකේ දෙකම ඕපන් කරලා බොක්ස් දෙකේ දාලා තිබුණා. නැත්තම් මට මේවා අමතක වෙනවා මේ ටිකක් දවස් යනකම් පුරුදු වෙනකම් මොනටද යූස් කරන්න කියලා. එතකොට ඊට පස්සේ මම මේ සීනි එක ඊට පස්සේ මේ අර ෆ්ලවර් බොකේ එක මට ෆ්‍රී හම්බුණා. ඒ ටික තමයි තිබුණේ. ඊට පස්සේ මම ෂූස් දෙකක් ඕඩර් කරලා තිබුණා. මම දැන් මේ මාස ගානටම මේ ෂූස් ඕඩර් කරේ එකයි මං ගාව තියෙන්නේ. දෙකයි තියෙන්නේ. එකක් මම ඇතුළට දාන එක, අනිත් එක මම වින්ටර් වලට දැම්ම එක. මම මේ තව ෂූස් දෙකක් ඕඩර් කරා. හැබැයි චුට්ටක් මේක හිරයි වගේ. හැබැයි හරිම ලස්සනයි. මාර කම්ෆර්ටබල්. ඉතින් මේ ටික තමයි මම ඕඩර් කළේ. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.